මන්දෝදරි මොහාන් රාජ් මඩවල දෙවන කොටස තුන්වන පරිච්ඡේදය. දෙවියෝ අපිට ලංවෙන්නේ සුවඳින්. 12 වන පියට එළඹෙන විට තරුෂි වැඩි වියට පත් වුණාය. එය ඇයට සාමාන්‍ය සිද්ධියක් වුණත් ඒ සිද්ධියෙන් බරපතල අර්බුදයකට පත් වුණේ සිරියාවතීය. එපමණක් නොව සිරියාවතීගේ දෛනික චර්යාවද ඒ සිද්ධියත් සමග වෙනස් වුණේය. උදෑසන දැරිය නිදියහනින් නැහැරවා කවා පොවා ඇගේ කුණු බැනුම්ද අසා ඇයව පාසලට පිටත් කර හැරියේ සිරියාවතීය. ඉන් හෝරාවකට හමාරකට පසුව ටානියාද රාජකාරියට පිටත්ව යෑමෙන් ඉක්බිතිව ඇගේ ගිණුම් පරීක්ෂා කිරීමේ වේලාව එළඹෙයි. පසුගිය මාස කීපයේ තිබූ මුදල් ප්‍රමාණය අනුව ඉදිරියේ මාසයේ ලැබිය හැකි පොලී මුදල ඇය අනුමාන කරන්නේ මෙහිදීය. මෙහිදී හැම දිනකම 3 වතාවක් ඇයට ආවේනික ක්‍රම 3කින් ගණන් සාධන අතර එහිදී ඇය සෑහීමකට පත්වන්නේ එකිනෙකට වෙනස් පිළිතුරු 3ක් ලැබුණු විටය. ඒ අනුව එක් අනුමානයකින් නොව අනුමාන 3කින් ඊළඟ මාසයේ පාස්පෝර්තයේ ඇති මුදල් තක්සේරු කරන්නට ඇය කැමැතිය. පැය 2-3ක මේ වෙහෙසකර ව්‍යායාමය අතරතුර ගෙදර සිටින අනෙක් සේවිකාවන් දෙදෙනාට සහ සේවකයාට දවසේ කළ යුතු රාජකාරි සියල්ලද ඇය පංගනාතු කරයි. ඇග්නස් අද ගබඩා කාමරේ අස් කරන්න ඕනේ. එලිසබෙත්ට තියෙන්නේ ලොකු මිස්ගේ ටොයිලට් එක හොදන්න. සිරිසේන චූටි බේබිගේ සපත්තු ටික හොදලා බල්ලව නාවන්න ඕන. ආදී වශයෙන් ඇය ඇනදීම් කරන්නේ අර පොලී මුදල තක්සේරු කරන අතරය. එවිට ආඩම්බර සිටුවරියක මෙන් අලුතින් මිලදීගත් උපැස්වියල යටින් ඇය ඇස් ලොකු කර ඔවුන් දෙස බලයි. ඒ බලන බැල්මට 4-5 වතාවක්ම ඇයට ගණන් වරදී. මේ හැතිකරෙත් එක්ක පුළුවන් ද හරි හමන් ගණනක්වත් හදන්න. යැයි එවිට ඇය තමාටම මුණා ගනී. මේ සියල්ල අවසන් වන්නේ දහවල් 1 පසුවන විටය. ඉන්පසුව එළඹෙන්නේ පෙරලා ගෙදර එන චූටි බේබි බලාපොරොත්තුවෙන් ඇය ගත කරන හෝරාව හමාරය. නමුත් තරුෂි වැඩිවියට පත්වීමෙන් අනතුරුව ඇය අදහාගත නොහැකි සිදුවීමකට දින කීපයක්ම මුහුණ දුන්නාය. නොයසේ නම් ඒ එක් දිනක ගෙදර පැමිණියේ උදෑසන ගෙදරින් නික්ම ගිය පාසල් දැරිය නොවේ. ඒ ඇය කිසි දිනක දැක නොමැති වෙනත් දැරියකි. ඇය වහා දුරකථනයෙන් තානියා ඇමතුවාය. චූටි බේබි ගෙදර නොපැමිණි බවත් ඒ වෙනුවට වෙනත් කවුදෝ දැරියක් ගෙදර පැමිණි බවත් ඇය වාර්තා කළාය. කෙසේ වෙතත් ටානියා මේ කලබලය සමතයකට පත් කරගත්තේ 3 වතාවක් ඇග්නස්ටත් 5 වතාවක් සිරිසේනටත් දුරකථනයෙන් කතා කර ඇත්ත තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් පසුවය. ඇග්නස් හා සිරිසේනගේ විස්තරය අනුව මේ ගෙදර ඇවිත් තියෙන්නේ උදේ ගෙදරින් නික්ම ගිය චූටි බේබියයි සිරියාවතී කෙසේ වෙතත් හඳුනාගෙන නැත. දහවල් 2:30ට ගෙදර පැමිණි ඒ දැරිය කෙසේ වෙතත් චූටි බේබි නොවන බව ඇය හත් පොලේ හැපී පවසා ඇත. යකෝ උපන්දා ඉඳන් මගේ අතින් අතගාලා හදපු චූටි බේබි මට අඳුනගන්න බැරිදයි කියමින් ඇය ඇග්නස්ගේ ඇඟට දෙවරක් කඩා පැන ඇත. අවසානයේදී ඒ දැරිය චූටි බේබිට බව ඇය හඳුනාගෙන ඇත්තේ තරුෂි ඇයව කාමරයකට කැඳවාගෙන ගොස් ඇගේ ගවුම ඉහළට ඔසවා දකුණු කකුලේ ඉකිලියට පහළින් වූ රුපියලේ කාසියක් තරම් වූ උපන් ලපය ඇයට පෙන්වීමෙන් පසුවය. මට හිතා ගන්න බැරි උදේ ගෙදරින් පිට වෙලා ගිහින් ආපු මේ පැය 4ට 5ට මගේ චූටි බේබි මේ තරම් ලස්සන උනේ කොහොමද කියලා. අනතුරුව ඇය ඇගේ අවංක අදහස් එසේ ප්‍රකාශ කළාය. කෙසේ වෙතත් ඒ දිනයෙන් පසුවද ඇගේ පුදුමය කෙලවර නොවිය. මේ දැන් ඒ දැරිය දකින විට ඇයට පෙනෙන රූපය තවත් පැය 4කට 5කට පසුව පැහැදිලිව වෙනස් වන බව සිරියාවතී පැහැදිලිව නිරීක්ෂණය කළාය. නොයසේ නම් පැයෙන් පැයට ඇගේ කෙට්ටු මුහුණ පිරුණු ජම්බෝලයක් තරම් ලස්සන වන බවත් මිනිත්තුවෙන් මිනිත්තුවට ඇගේ අත්ගොබ සහ වටොර ඇහැ ගිනි ගැටෙන තරම් හැඩවන බවත් තප්පරයෙන් තප්පරයට ඇගේ නිතඹ ආරා තට්ටම් පළල් වන බවත් සිරියාවතී නිරීක්ෂණය කළාය. එබැවින් පළමු දවසේ ඇය තුළ මතු වූ පුදුමය දෙවන දවසේද එලෙසම මතුවිය. දෙවන දවසේ මතු වූ පුදුමය තෙවන දවසේද එලෙසම මතුවිය. දවසින් දවස සතියෙන් සතිය ගත වුවද ඒ පුදුමය කෙලවර වන බව නොපෙමිණෙන. ඒ නිසා පාසල් ඇරිය තරුෂි ගෙදරෙන වෙලාවට සාලේ කනප්පුව මත වතුර වීදුරුවක් තැබීම ඇග්නස් පුදුරුතක් කරගත්තාය. ඒ පැය 4ක 5ක විරාමයකට පසු චූටි බේබි දකින විට සිරියාවතීගේ සිහි විකල් වීම වතුර උගුරක් පානය කර මගහරවා ගැනීම පිණිසය. නැතිනම් හදිස්සියේ සිහි මූර්ජා වුණොත්
ඇගේ මුහුණට වතුර බින්දු කීපයක් ඉහීම පිණිසය. මේ විදිහට කාලය ගත වෙන අතර ඇය 10 වන වසරේ සිටියේදී තවත් අහඹු දෙයක් සිදු වුණේ. එදින තරුෂී වෙනදට වඩා කලින් පාසල් ඇරී නිවසට ආවාය. මාසේ පළමුදා එදින වූ බැවින් සිරියාවතී පාස්පොත රැගෙන බැංකු ගොස් සිටියාය. ගෙට ඇතුළු වන විට සිරියාවතී වෙනුවෙන් ඇග්නස් විසින් කල්තියා සකස් කළ වතුර වීදුරුව කනප්පුව මත තිබුණේය. ඒ දුටු විගස ඇය බැලුවේ ඇගේ අත්ඔරලෝසුව දෙසය. වෙනදට වඩා පැයක් කලින් තමා පැමිණි බවත් තමා තවත් ප්‍රමාද වූවා නම් මේ නිහඬතාවය මෙතන නොපැමිණෙන බවත් ඇය කල්පනා කරාය. ඒ සමගම ඒ නිහඬතාවය මැද ලයනල් රිචීගේ ගීතයක් ඇගේ නිවසේ ඇතුළතින් ඇසුනේය. Say you, say me, say it for always, that's the way it should be. Say you, say me, say it together naturally. ඒ ගීතයේ කිසිසේත් ඇගේ රුචිකත්වය සමග නොපෑහුණත් ඇය ඒ ගීතයේ සරල සෞම්‍ය ගතියට ප්‍රිය කළාය. එබැවින් ඒ ගීපද යන්තම් මුමුණමින් ඇය ටයිල් පොළොව මත දෙපා තැබුවාය. ඇයට ඇත්තට මුමනා වුණේ ඇඟපත පෙළෙන වෙහෙසට කලින්ම කාමරයට ගොස් ඇඳ මත පෙරලෙන්නය. එහෙත් අර ගීතයේ වෙන කිසි දිනක නොමැති විදිහට ඇගේ හදවත ස්පර්ශ කළාය. ඒ නිසා මේ ගී හඬ පැමිණි කාමරය ළඟ ඇය නිරාසයෙන්ම නතර වුණාය. නැවත ඒ ගීපද මුමුණමින් එහි දොරගුළු විවර කරාය. දොර ඇලුනේ. ඒ සමගම ඇය දුටු දර්ශනය ඇයට අදහාගත නොහැකි විය. ඇගේ මව ඈන්ගේ සිරුර මත අමුම අමු නිරුවතින් නැගී සිටියාය. ඈන්ගේ විශාල තනපුඩු ඇගේ එක් අතකින් පොඩි කරමින් අනෙක් අතින් ඇගේ කෙස් වැටිය වියරුවෙන් අදිමින් සිටියාය. ඒ සමග ඒ කෙස් වැටියෙන් ඇය ඉහළට ඔසවා ඇගේ ගෙල වටා අතක් යවා ඇගේ මුහුණ තමා වෙතට ඇද ඇගේ දෙතොල් සපමින් සිටියාය. ටානියා දොර විවරුණු බව දුටුවේ ඇගේ කලවා යුගල ඈන්ගේ කලවා මැද තදින් තෙරපෙන අතරය. ඇය වහා හිස එසෙව්වාය. ඒ සමගම දොර අබියස වූ විමතියට පත් දෑස් දුටු සැනින් ඈන්ගේ ගෙල වටා රැඳුණු ඇගේ අත ගිලිහුණේය. ඉක්බිතිව ඈන්ගේ සිරුර හායිගා ඇඳට වැටෙද්දී ටානියාගේ මුවින් මෙසේ පිටවුණේ. තරුෂි? කිව යුතු නොකිව යුතු දේ ගැන කිසිම අදහසක් නැතිව ඇය සිය මවගේ නිරුවත් සිරුර දෙස බලා සිටියාය. ඊළඟ නිමේෂයේදී ඇය මෙසේ ප්‍රශ්න කළාය. Is that your girlfriend? ටානියා මද පැකිලීමකින් නැතුව පිළිතුරු දුන්නාය. Yes. Not Arjun uncle's wife? Nope. ඉක්බිතිව දොර වැසුනේය. සිදු වූයේ කුමක්දැයි අදහාගත නොහැකිව ටානියා ඈන් දෙස බලද්දි තරුෂියගේ කාමරයට වැදී දොර වසා ගත්තාය. එදින සිට තරුෂී තම මව සමග කතා බහවත් තවත් අඩු වුණේය. නිවස තුළ වුවත් ඇය මුහුණට මුහුණ හමු විය හැකි තරම් මගහැරියාය. ටානියාට උනත් හිතේ චකිතයක් නැතුව තරුෂිට මුහුණ දීමට හැකියාවක් නොවිය. ඒ නිසා ඇයද හැකිතරම් තම දියණිය මුණ ගැසීම මගහැරියාය. එබැවින් එකම ගෙදරක යාබද කාමර දෙකක වූ ඔවුන් දෙදෙනා යා කරන එකම පාලම වූයේ සිරියාවතී. ඒ අනුව අම්මිට කියන්න හෙට මං එන්න පරක්කු වෙනවා. යයි සිරියාවතී ටානියාගේ කාමරයට පණිවිඩ රැගෙන ගිය අතර බේබි කෝල් කරනකන් ලොකුසේ බලාගෙන ඉන්නවා වැනි පණිවිඩ ඇය නැවත ඒ කාමරයේ සිට රැගෙන ආවාය. මෙය සහතික ලෙසම සිරියාවතීට වැදගත් කාර්යභාරයක් විය. තමා මේ ගෙදර වටිනාම සාධකයේ බව ඇයට තමාටම සාතික කරගත්තේ ඒ කාලයේදීය. කල් ගත වන විට මේ කාමරයෙන් ඒ කාමරයටත් ඒ කාමරයෙන් මේ කාමරයටත් ඇය ගියේ ඇස් පියාගෙනය. ඇගේ ගණනය අනුව කාමර දෙක අතර පියවර 8මාරක් තිබුණි. මේ දොර ළඟදී පියවන ඇස් අර දොර ළඟදී නැවත ඇරීමෙන් ඇය අපමණ ප්‍රීතියක් භුක්ති විඳාය. පසුව එයට ඇගේ වූ ඇබ්බැහිය කොතෙක්ද යත් දෙදෙනා අතර පණිවිඩ අවම වූ දවසට ඇය ඇගේම පණිවිඩ නිර්මාණය කළාය. ඒ අනුව චූටි බේබී තාම කෑවේ නැද්ද කියලා ලොකු මැඩම් අහනවා. වැනි පණිවිඩ හෝ කාඩ් එකෙන් සල්ලි ගන්නද කියලා චූටි බේබී අහනවා. වැනි පණිවිඩ ඇය නිර්මාණය කළේ ඇගේ කැමැත්ත අනුවය. මේ පණිවිඩ හුවමාරු අතර ඇය තව දෙයක් නිරීක්ෂණය කළාය. එනම් ඈන් නෝන ගෙදර පැමිණි දවසකට දෙදෙනා අතර පණිවිඩ හුවමාරුව අවම වීමය. එක දවසක් එසේ ඈන් ගෙදර සිටි දවසක ඇය විසින්ම නිර්මාණය කළ පණිවිඩයක් තරුෂි වෙත රැගෙන ගියාය. තරුෂි ඇඳහිය නොහැකි කෝපයෙන් ඇය වෙත කඩා පැන්නාය. ආයි එහෙම ඈන් නෝනගේ ඉන්න වෙලාවට ඒ කාමරයට යනවා නෙමෙයි. ඒ කෝප ගැනීමට හේතුව තමා කීවේ බොරුවක් බව චූටි බේබි දැන ගැනීමයි සිරියාවතී විශ්වාස කළාය. එතෙන් සිට චූටි බේබිට දිවස් බලය හෝ
පරචිත්ත විඥාන ඥානය ඇතැයි විශ්වාස කළ ඇය ලොකු ලැබිලම් ළඟ කෙසේ වෙතත් චූටි බේබි ළඟ තමාගේ පණිවිඩ නිර්මාණය කර පැවසීම සීමා කළාය. මෙසේ දුව සහ මව අතර සම්බන්ධතාවය ඇදහිය නොහැකි ලෙස තරම් දුරස්ත වූ බව සැබෑය. දෙදෙනා මුණ නොගසුණු බවත් දෙදෙනා එකිනෙකා හා කතාබහ නොකළ බවත් සැබෑය. එහෙත් අවට ලෝකයා එසේ යැයි කිසිසේත් විශ්වාස නොකළහ. ඇතමෙකුට අනුව ඒ තරම් එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වන මවක සහ දියණියක ඔවුන් මීට පෙර දැක නොතිබුණහ. මන්දයත් ඒ වන විට 16 වියෙහි පසු වූ තරුෂි සිය මව සමග සම්බන්ධතා පවත්වා ගත්තේ Facebook හරහා පමණය. එසේ තරුෂිට සැබෑ ලෙස මුහුණ දීමේ චකිතයෙන් පෙළුණු තානියා සිය දියණිය සමග සම්බන්ධතා පවත්වා ගත්තේද Facebook හරහා පමණය. තානියා අලුත් ඇඳුමක් ඇඳ Facebook හි ඡායාරූපයක් පළ කළ විට "Wow, gorgeous අම්මි" යයි ඒට මුලින්ම අදහස් පළ කළේ තරුෂිය. එසේම සැනින් පෙරලා "Thank you my baby" යයි ස්තුති කළේද ටානියාය. එපමණක් නොව තරුෂි සිය මිතුරියක සමග අවන්හලක අයිස්ක්‍රීම් කන ඡායාරූපයක් පළ කළ විට "Oh, bring me one you too baby" යයි ටානියා කමෙන්ට් කළාය. එසැනින් තරුෂි "Yes, sure" යයි ඇයට පෙරලා පිළිතුරු දුන්නාය. එහෙත් ඒ කිසිම දවසක තරුෂි ටානියාට අයිස්ක්‍රීම් රැගෙනම පැමිණි බවත් දෙදෙනා කිසි දිනක එකට අයිස්ක්‍රීම් නොකෑ බවත් දැන සිටියේ ඒ දෙදෙනාම පමණය. නමුත් ඒ පෝස්ට් දුටු Facebook මිතුරන්ට අනුව ඔවුන් තරම් කෙල පෙරාගෙන එකට අයිස්ක්‍රීම් කෑ මවක සහ දියණියක ලොව කොතැකවත් දැක සිටියේ නැත. මේ විදිහට දෙදෙනා දෙදෙනාගේ උපන් දිනවලට එකිනෙකා හා සුබ පතා ගත්තේද Facebook හරහා පමණය. තරුෂි එවැනි උපන් දිනයකට පසුව ඇයගේ පාසල් මිතුරියක් ඇයට මෙසේ කීවාය. "අපේ අම්මා කියනවා ඔයාගේ අම්මා ඔයාගේ බර්ත්ඩේ එකට විශ් කරපු විදිය දැකලා එයාට ඊරිසියයිලු. අම්මෙකුයි දුවෙකුයි අතර මේ තරම් ක්ලෝස් බොන්ඩ් එකක් ඇති වෙන්නේ කොහොමද කියලා එයාට හිතා ගන්නවත් බෑලු." තරුෂියට පෙරලා සිනාසි "එහෙම තමයි ආත්මයෙන් මෙන ආදරේ" යයි පිළිතුරු දුන්නාය. කොහොම නමුත් ආදරය යනු කුමක්දයි ඇයට උපන්දා සිටම අභිරහසක් විය. එබැවින් ආත්මයෙන් මෙන ආදරේ නම් වචන 3 ඇය සොරාගත්තේ සිරියාවතීගෙන්නේ. සිරියාවතිය සොරාගෙන තිබුණේ ජනප්‍රිය ටෙලි නාට්‍යයකින්ය. ඒ නිසා දෙදෙනාම ආත්මයෙන් මෙන ආදරේ කුමක්දයි දැන සිටියේ නැත. දිනක් ඇත්තට මෙහි තේරුම කුමක්දයි තරුෂි සිරියාවතීගෙන් ප්‍රශ්න කළාය. ආත්මය කොහේ තියෙනවද කියලා ආත්මය දන්නෙත් නැහැ. ආදරය කොහේ තියෙනවද කියලා ආදරය දන්නෙත් නැහැ. සිරියාවතී උත්තර දුන්නාය. එහෙත් එයද සිරියාවතී උපුටාගෙන තිබුණේ ටෙලි නාට්‍යයකින් යයි තරුෂිට පැහැදිලි කළේ නැත. ඇත්තටම තරුෂි ඒ දේවල් නොසිතා ඉන්නට උත්සාහ කළාය. නමුත් අපොස උසස් පෙළ පන්තියේදී ඇයට තේරුම් ගත නොහැකි ප්‍රශ්න රාශියක් පැන නැගී තිබුණි. ඒ අතරින් ඇයට තේරුම් ගන්නට නොහැකි වුණේ සුවඳ පිළිබඳ ප්‍රශ්නයකි. ඇය සමහර සුවඳවල වලට අපේ පපුව ගැහෙන්නේ. ඇත්තටම විසඳාගත නොහැකි ප්‍රශ්නය ඇය සිරියාවතීට යොමු කළාය. සිරියාවතී ඉතා සංසුන්ව සිය අවබෝධතා දැනුමින් එය ඇයට පැහැදිලි කළාය. සුවඳ කියන්නේ දිව්‍යමය දෙයක්. කවදාවත් අපිට අල්ලලා ලං කරගන්න බැරි. දෙයියෝ අපිට ලං වෙන්න දෙන්නේ සුවඳින්. එවිට ඇස් දල්වා පුදුමයෙන් සිරියාවතී දෙස බලා සිටි තරුෂිගේ මුවින් මේ වචන පිට වුණේ ඉබේටමය. "So he's like a god?" මොකද චූටි බේබි කිව්වේ? "නෑ, මුකුත් නෑ." පපුව පැහැගෙන ඒ සුවඳට ඇය ආදරය කරාය. තිබුණේ සෙනසුරාදා ඉරිදා අන්තිම පන්ති ඇති දවසට ඇය සිය මිතුරියන් සමග යන කොෆි ෂොප් එකකිනි. මුලින්ම දවසේ ඇය හිඳ සිටිය අසුන ළඟින් ඒ සුවඳ ඇය පසු කර යන විට මුළු ලොවම එකවර නතර වූ බව ඇයට දැනිනි. දෙවන දවසේද ඒ සුවඳ ඇය පසු කර ගියේය. නමුත් තෙවන දවසේ ඇගේ අසුන ළඟින් ඒ සුවඳ දැනෙන්නට ගත් විය ඇයට ගෙල හරවා එලෙස බැලීම හැර වෙන දෙයක් කළ නොහැකි විය. හිස ඔසවා බැලූ විට සුවඳ වස්තුව ඇසට මදක් පිටුපසින් එක එල්ලේම ඇයට දැකගත හැකි විය. ඒ සමග ඇයට කාලය හිටිවනම නතර වූ බව දැනුණු අතර ක්ලාන්ත ගතියක් සමග මත් ගතියක් දැනිනි. ඒ මත් ගතිය කොතරම් වෙයත් කෝපි වෙනුවට ටිකිලා ඇනුම් කළේ ඇයිදැයි ඇය සිය මිතුරියන්ට බැනවැදුනාය. පසුව ඒ මත් ගතිය දරා ගන්නට බැරි වූ තැන ඇය වැසිකිළියට ගොස් වමනය කළාය. පුදුමය වූයේ වමනය කළ කෝපි මණ්ඩි තුලින්ද අර සුවඳ හැමීමය. 7 වන දවසේ සිට තත්ත්වය තවත් වෙනස් වේ. ඇයට ඒ සුවඳ දැනෙන්නට ඒ තමන් අසලින් හමා යාම තවදුරටත් ප්‍රාථමික තත්ත්වයක් බව පත්විය. නොයසේ නම් ඇය ඉඳගෙන සිටින්නේ ඈත කෙළවර අසුනක උවත් අවන්හැලේ ඉදිරිපස දොර ඇරෙන තප්පරයෙන් ඇයට ඒ සුවඳ හඳුනාගත හැකි විය.
ඒ අනුව 7 වන 8 වන දවස් එළඹෙන විට කිලෝමීටරයක් ඈතින් සිටියා වුණත් හිස ඔසවා බලන්නේවත් නැති ඒ සුවඳ වස්තුව සිටින තැනට ඇය ටක්කෙටම අනුමාන කළ හැකි විය. සුවඳ කියන්නේ මහා පුදුම දෙයක්. එදා ගෙදර ගොස් ඇය සිරියාවතීට සිය පුදුමය ප්‍රකාශ කළාය. එවිට සිරියාවතී පෙර පරිද්දිම සිය අදහස් නැවත සහතික කළාය. අල්ලන්න බැරි වුණාට දෙයියෝ අපිට ලං වෙන්නේ සුවඳින්. සිරියාවතීගේ අදහස කොතරම් ලද බොළඳ වුණත් ඇයට අවශ්‍ය වූයේ ඒ පරීක්ෂා කරන්නටය. නොයසේ නම් තමාටම තමා පරීක්ෂා කර ගන්නටය. එබැවින් ඊට පසු සතියේ ඉරුදින ඔහු ඒ පුරුදු සුවඳත් සමඟ අවන්හලට ඇතුළු වෙද්දී ඇය හිඳ සිටි අසුනින් නැගිට්ටාය. ඇගේ හොඳම ඉහෙළිය වූ කවීෂා පවා මේ සිදුවන්නේ කුමක්දැයි නොදැන පුළුමයෙන් බලා සිටියේදී සිය ස්වර්ාංගයටම දැනෙන ඔහුගේ සුවඳ ඉව කරමින් ඉදිරියට ගියාය. තවත් මොහොතකට පසු අසුන් පේලි දෙකක් අතර දෙදෙනෙකු මාරු වෙන්නට ඉඩ ඇති නැති බිම් තීරුවකදී ඇගේ උරහිස ඔහුගේ පපුව මත ගැටුණේ. එවිට ඔහු දෙවියෙකුවත් නැතත් සැබවින්ම ඇයට ඔහුගේ ස්පර්ශය දැනුනේ. ඇය හිස ඉහළට ඔසවා ඒ මුහුණ දෙස බැලුවාය. ඔහු හිස පහලට හරවා ඇගේ මූණ දෙස බැලුවේ. මහත්තකට මොහොතකට දෙදෙනාගේ ඇස් එකට එකතු විය. එවිට ඇගේ උරහිස් ගැටුනේ ඔහුගේ පපුව මත වුවද කිසිදු උපද්‍රවයක් සිදු නොවුණු ඇගේ පපුව එකවර නතර වුණේය. ඒ සමගම ඇති වූ ක්ලාන්ත ගතියෙන් ඇය දෙවන වරටද ඔහුගේ පපුව මත ගැටුණාය. ඒ දෙවන වර ගැටුමෙන්ද තුවාල වූයේ ඔහුගේ පපුව නොව ඇගේ පපුවය. ඔහු වහා නැමී ඇගේ උරහිස අල්ලා ගත්තාය. ඒ සමගම මෙසේ කීවේය. Sorry. ඇය එකම වචනයෙන් නැවත උප්පත්තිය ලැබුවාය. No, I am the one who has to say sorry. ඇය කීවාය. ඔහු සිනාසුනේය. ඒ මොහොතේ ඇය සිය ජීවිත කාලය තුළ දුරු ලස්සන මුහුණ අතින් අල්ලන තරම් පුළුවන් තරම් දුරින් දුටුවාය. එදා සවස ගෙදර ඇවිත් ඇය සිරියාවතීට සිය අවංක අදහස් ප්‍රකාශ කළාය. දන්නවද සිරියාවතී, දෙවියෝ අල්ලන්න බෑ කියන්නේ බොරු. සුවඳ විතරක් නෙමෙයි. ළඟට ගියාම ඒගොල්ලොන්ගේ හුස්මත් අපිට දැනෙනවා. ඒට පෙරලා ඒ දෙයියෝ කවුදයි සිරියාවතී ප්‍රශ්න කළාය. එවිට තරුෂි පිළිතුරු දුන්නේ තාම නම දන්නේ නෑ යනුවෙනි. ඊට පසු සතියේ ඇය වේලාසනම අවන්හලට ගියාය. සිතුමී සහ කවීෂා යන ඇගේ ප්‍රාණසම ඉහෙලියන් දෙදෙනා බලාපොරොත්තුවෙන් රැඳී සිටින අතර ඇය යලිත් ක්ලාන්ත භාවයකට පත් කළ ඒ තීරණාත්මක මොහොත උදා වුණේය. ඇය සුවඳ ඉව කරන්නටත් පෙර ආතුව වෙනත් කොහේ හෝ ග්‍රහලෝකයකින් හදිස්සියේ ප්‍රාදුර්භූත වූ ඔහු ඇය ඉදිරිපස අසුනේ අනාරාධිතවම හිඳගත්තේය. මං අශයෙන් ඔහු තමාව අඳුන්වා දුන්නේය. පසුව ඇගේ හදවත ගිනිබත් කළ ඒ සොඳුරු සිනහවෙන් යුතුව ඇගේ දිගටි ඇස් දෙක එක එල්ලේ බලා සිටියාය. අනතුරුව ඉතා හෘදයාංගම මෙසේ ප්‍රශ්න කළාය. ඔයා ඔහු මේ රුජුවම විමසන්නේ තමාගේ නම බව ඇය සැකයක් නොවිය. එහෙත් එයට පිළිතුරු දෙනු වෙනුවට සති ගණනාවක් පුරා ඇගේ සිත තුළ හිර කරගෙන සිටි ප්‍රශ්නය ඇය මෙසේ මුදාහැරියාය. මොකක්ද ඔයාගේ පර්ෆියුම් එක? යෝප්. යෝප්? JOOP. ඒක ජර්මන් බ්‍රෑන්ඩ් එකක්. Actually it's nice. Really? Thank you. ඉන්පසුව මන්දස්මිතියකින් සමග හුවමාරුවේ ආගන්තුක හැඟීම් අතරමැද ඇය ඇයව හඳුනා දුන්නාය. මං තරුෂි. තරුෂි. ඔහු ඒ වචන තුල සැඟවැති අරුත් සොයන අයුරින් ඒ අකුරෙන් අකුර හරි පරිස්සමට උච්චාරණය කළේය. පසුව මන් තරු කියන්න දැයි ඇගෙන් පෙරලා ප්‍රශ්න කරාය. As you wish. ඇය පිළිතුරු දුන්නාය. ඉන්පසු ඇයට මද සැහැල්ලු භාවයක් දැනිනි. ඔහු මේ අසුන තම අසුන මත හදිස්සියේ ප්‍රාදුර්භූත වූ විට ඇය ඇති වූ ක්ලාන්ත ගතිය පහව ගියේ කොයි වෙලේදයි ඇයට නිවනක් නොවිය. කොටින්ම ඒ මත්ගතිය ඇගේ මතකෙන් සපුරා ගිලිහී ගිය අතර තමා වලාකුළු මත ඇවිද යන ස්වභාවයක් ඇයට දැනිනි. ඒ වලාකුළු මත ඇවිද යන අතර තමා මේ අවුරුද්දේ අපොස උසස් පෙළ ලියන බව ඔහුට කී බව ඇයට මතකය. එමෙන්ම ඔහු මීට අවුරුදු 2කට පෙර අපොස උසස් පෙළ ලියූ බව දැන් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන බව පැවසූ බවත් ඇයට මතකය. එපමණකුදු නොව ඒ සියලු කතාබස් අතර ඔහුගේ ඇඟිලි තුඩු දෙස බලා සිටි බවත් එහි නියපොතු කපා පිරිසිදුවට තිබීම ගැන සෑහීමකට පත් වූ බවත් ඇයට මතකය. නමුත් ඒ බොහෝ දේ ඇගේ මතකයේ තිබුණු මුත් තමාගේ දුරකථන අංකය ඔහු දැනගත්තේ කොහොමද කියන එකත් ඔහුගේ දුරකථන අංකය තමා දැනගත්තේ කොහොමද කියන එකත් ඇයට පුදුමයක් විය. කොටින්ම ඇය එදා සිය මිතුරියන්ගෙන් සමුගන්නා විට ඇගේ දුරකථනයට තිබූ මැසේජය
ඇය යළිත් ක්ලාන්ත භාවයකට පත් කළේය. කොෆි ෂොප් එකෙන් එළියට ආවම දකුණු පැත්තේ තියෙන ස්කයි බ්ලූ හොන්ඩා සිවික් කායක ළඟට එන්න. ඇය සිය මිතුරියන්ට කීවේ හොඳටම හවස් වී ඇති බැවින් ටුක් ටුක් එකක් රැගෙන ගෙදර යන බවය. එහෙත් සිය මිතුරියන් විසිර ගිය පසු ඇය අවන්හලේ දකුණු පැත්තට ඇවිද ගියාය. ඒ ඇවිද යන අතර ඇය කල්පනා කළේ මීට මිනිත්තු ගණනාවකට පෙර තම මිතුරියන් පැමිණෙන්නට පෙර ආතුව තමා ස්කයි බ්ලූ අහසක වලාකුළු මත ඇවිදිමින් සිටි මුහුත ගැනය. එසේ මේ වලාකුළු සහිත අහසේ පැහැයට සමාන ස්කයි බ්ලූ වාහනයක්ම ඔහුට තිබීමේ අහම්බකාරකය ගැනය. එපමණකුදු නොව අර මැසේජය පැමිණි අංකය අශයෙන් යනුවෙන් නම් කර ඊට ඉදිරියෙන් ස්කයි බ්ලූ හදවත් තමාගේම දුරකථනයේ සටහන් වූයේ කෙසේදය කියන පුදුමය ගැනය. ඒ සියලු කල්පනා අමතක කර ඇය ඔහුගේ වාහනයේ ඉදිරිපස දොර විවෘත කළේය. ඒ සමගම එතෙක් වාහනය තුල සිරවී තිබුණු අර සුවඳ වහා එළියට පැන ඇගේ හදවත සිදුරු කළේය. එහෙත් එය දරා ගනිමින් ඇය අසුන මත හිඳගත්තාය. මං හිතුවේ නෑ ඔයා එයි කියලා. ඔහු කීවේ. මාත් හිතුවේ නෑ මං එයි කියලා. ඇයද කීවාය. ඉක්බිතිව දෙදෙනාම සිනහසුනාය. ඔහු තිරිංග මුදා වාහනය ධාවනය කරන්නට ගත්තේ ඉන් පසුවය. කොහෙද යන්නේ? ඇය ප්‍රශ්න කළාය. ඔහු ඇයට පිළිතුරු දුන්නේ හිත කිතිකවන අර සිනහවෙන් යුතුව. ඔයාව ඩ්‍රොප් කරන්න. ඔයාව කැමති තැනකට. ඒ සමග ඔහුගේ වම් මත ඇගේ දකුණු ඇතෙහි ඇඟිලි තුඩු සොයා ගියේය. ඇය නිසල්මන්ව සිටි බව ඇත්තේ. එහෙත් ජීවිතයේ ප්‍රථම වරට දැනුණු පිරිමි ස්පර්ශය සමග ඇය ඇතුළතින් ගිනි ගනිමින් සිටියාය. තවත් මොහොසකට පසු ඔහුගේ ඇඟිලි තුඩු ඇගේ දකුණු කලවා සොයා ගියේය. ඇත් නෙත් පියාගත්තාය. තදින්ම හුස්ම ගත්තාය. ඒ සමගම තම රෝස පාට ගවුම ඉහළට එසෙන බවත් ඔහුගේ ඇඟිලි තුඩු දරා ගන්නට බැරි තරම් සෞම්‍ය ලෙස තම කලවා මත ඔබමොබ දුවන බවත් යටිබඩ ගැස්සෙමින් යට ඇඳුම් තෙත්වන බවත් ඇයට දැනුනේය. ඈ ගෑ ගැසුවාය. You are too fast. ඔහු වාහනේ තිරිංග තද කළේය. ඇය නෙත්තර බලද්දී හදවත ගිනිබත් කරන අර පුරුදු හිනහව ඔහු මෙසේ කීවේ. මගේ තාත්තත් කියනවා ඒක. මොකක්ද? මගේ driving too fast කියලා. ඇයට සිනා නොවී සිටිය නොහැකි විය. ඒ සමගම ඔහු වම් අත ඇගේ ගෙල මත යවා ඇයව තමා වෙතට ගත්තේය. ඒ ෂණික මුහුත තුළ ඇගේ මුහුණ ඔහුගේ පපුව මත රැඳිනි. ඒ සමගම ඔහුගේ පපුවේ ගැස්ම ඇයට දැනුණු අතර බොත්තම් කාසිය අතරින් එළියට පනින පපුවේ රෝම කැරලි මත රැඳුණු අර ආවේගකාරී සුවඳ ඇයව වියරුවට පත් කළේය. එහෙත් ඔහු තුළ කිසිදු වියරුවක් නොවීය. ඔහු ශාන්ත ලෙස තමාගේ පපුව මත රැඳුණු ඇගේ මුහුණ දෙස බලා සිටියේය. අනතුරුව ඇගේ නළල සිපගත්තේය. ඇගේ ඇහිබැම සිපගත්තේය. ඇගේ දෑස් සිපගත්තේය. මාරුවෙන් මාරුවට දෙකම්බුල් සිපගත්තේය. ඊළඟට සිය දිවෙන් ඇගේ දෙතොල තෙත් කළේය. ඒක කේට ශ්‍රාවය කෙතරම් සීතල වීද යත් එය දරාගත නොහැකිව ඇය දෙතොල් විවර කරාය. ඒ සමගම ඇගේ දිව ඔහුගේ දිව මත ගැටිනි. එවිට එකිනෙක මත වෙලෙන ලතාවක් මෙන් දෙදෙනාගේ දිවට දිව වෙලනු අතර ඒ සමග දැනුණු ඒ පපුවේ උණුසුම ජීවිතයේ කිසිම දවසක නොදැනුණු ආරක්ෂාකාරී බවක් ඇය වෙත රැගෙන ආවේය. ඇත්තට මේ වෙලාවේ ඇයට සිතුනේ තමා ළඟ මේ මිනිසා සිටින දැන් හඳුනාගත් අයෙකු නොව අවුරුදු 100 ගණනාවකට පෙර සිට තමා දන්නා හඳුනනකු බවයි. එසේ තමා මේ සිටින්නේ මහ පොළොව මත නොව ඈත ස්කයි බ්ලූ අහසක වලාකුළු අතර බවය. හොඳටම ඇඳිරි වැටුණු පසු ඇය එදා ගෙදර ආවාය. අද ක්ලාස් තිබ්බේ හවස් වෙනකම්ම. ඇය සිරියාවතීට පැහැදිලි කළාය. සිරියාවතීගේ අනතුරුව සිය මවට දේ ප්‍රමාදය sannivedanaya කිරීම පිණිසය. නාන කාමරයට ගදී ඇඟ සෝදන වෙලාවේ කණ්ණාඩිය තුලට එබී තම දෙතොල් ඉදිමී ඇති ප්‍රමාණය ගණනය කළාය. එසේම තම ඉකිලියට මෑතින් කලවා අතර රැඳුණු ඇඟිලි සලකුණු නිරීක්ෂණය කළාය. තවදුරටත් ඔහුගේ අත්ලට තෙරපුණු තන පුරුද පරීක්ෂා කළාය. ඒ සියල්ල සමග ආත්මය පුරා දුවනේ සදා හරිත සුවය කුමක්දැයි තේරුම් ගන්නට උත්සාහ කළාය. එහෙත් ප්‍රශ්න පැන නැගුණේ ඇය නාන කාමරයෙන් එළියට පැමිණි විටය. හැමදාම මෙන්ම ඇගේ කිලිටි ඇඳුම් සෝදානට එකතු කරන සිරියාවතී සිය පැමිණිල්ල තරුෂිට මෙසේ ඉදිරිපත් කළාය. චූටි බේබී අද ඇඳපු යට ඇඳුම් කොහෙද මන්ද? හොයාගන්න බැහැ. හොඳට බලන්න ඔය ඔතන ඇති. ඇය එසේ පවසා ඒ මග හැරියාය. ඒත් ඒ කිලිටි යට ඇඳුම් තරුෂි සිය අල්මාරියේ නොකිලිටි ඇඳුම් අතර ආරක්ෂිතව තැන්පත් කළ බව සිරියාවතී දන සිටියේ නැත.